Hi Didi. Hi Titi. ඔන්න ඉතින් Didi අපේ යාළුවෝ මේ දවස්වල පුදුම ආසාවෙන් තමයි සුජාත දිනේ ඩ්‍රාමා එක නරඹන්නේ. ඔව් Titi අනිවාර්යෙන්ම. ඉතින් එකපාරක් බැලුවා කියලා නැහැ Titi. ඇත්තම කිව්වොත් මාත් මේ දවස්වල 6:00ට ටීවී එක ළඟ තමයි ඉන්නේ. ඔව් Didi. ඉතින් ඇත්තරම වයස් ભેදයකින් තොරව පවුලේ සියලු දෙනාට එකතු වෙලා බලන්න පුළුවන් ලස්සන කතාවක් තමයි සුජාත දිනේ කියන්නේ. ඔව් Titi. ඉතින් ඔන්න අපේ යාළුවෝ අහලා තිබුණනේ අපෙන් එයාලගේ වයස ඒ වගේම නම් සඳහන් කරන්න කියලා. ඉතින් මේක ගෙනාවේ ඒ යාළුවන්ට නේද Titi? ඔව් Didi. එහෙනම් Didi අපි අපේ වීඩියෝ එකට යමු. Titi අපි ඉතින් මුලින්ම පටන් ගමු චංගුමීගෙන්. ඉතින් හැමෝම දන්නවනේ චංගුමී කියන්නේ අපේ කතාවේ ප්‍රධානම චරිතය. ඉතින් Titi මේ චංගුමීගේ ඇත්ත නම තමයි ලීයන් ඒ කියන්නේ. ඉතින් Titi දැන් මෙයාට වයස අවුරුදු 54ක් වෙනවා. ඔව් Didi. ඉතින් කියන්න ඕන අපි දන්නවා සුජාත දිනේ ඩ්‍රාමා එක කොරියාව විකාශය වුණේ 2003 වසරේ කියලා. ඔව් Titi. ඉතින් Didi ඇගේ ඒ එදා තිබුණු සුන්දරත්වය අද දක්වාම ඒ ආකාරයෙන්ම තියෙනවා. ඔව් Titi අනිවාර්යෙන්ම. ඉතින් ඇය හරිම ලස්සනයි. දැනටත් ඇය හරිම ලස්සනට කතා බල නගපානවා අපිට දැක ගන්න පුළුවන්. ඔව් Didi. ඉතින් ඊළඟට මින් ජුන් හෝ. ඒ කියන්නේ Titi ජී චෙන් හී තමයි මේ චරිතයට පනපවන්නේ. ඔයාලා දන්නවනේ යාළුවනේ අපේ නිලධාරිතුමා. ඉතින් ඔහුට දැන් අවුරුදු 53ක් වෙනවා Titi. ඔව් Didi. ඉතින් එහෙනම් ඊළඟට අපි කතා කරමු Titi හන්පාලිකාව ගැන. ඉතින් හන්පාලිකාවගේ ඇත්ත නම තමයි යෑන් මේ කියොන් කියන්නේ. ඉතින් ඇයට නම් දැන් අවුරුදු 63යි. ඔව් Didi. ඊළඟට අපේ චෝයි පාලිකාව. ඔව් ඇයගේ ඇත්ත නම තමයි Titi කෙයොන් මිරී කියන්නේ. ඉතින් ඇයටත් දැන් අවුරුදු 60ක් වෙනවා Titi. ඊළඟට ගිම්යෝන්. ඔව් Titi ගිම්යොන්ට පනපවන්නේ හොංරීනා. ඉතින් ඇයගේ දැන් වයස 57යි. ඉතින් ඔන්න කතාව රසවත් කරන. ඒ කියන්නේ කතාව සුන්දරත්වය තව වැඩි කරන චරිතයක් තමයි අපේ ඩුක්කු මාමා කියන්නේ. ඔව් Titi. ඉතින් ඔන්න ඩුක්කු මාමගේ ඇත්ත නම තමයි ලෙමියොන් ෂික් කියන්නේ. ඉතින් ඔහුට නම් දැන් අවුරුදු 79ක් වෙනවා. ඔව්. ඉතින් Didi ඊළඟටව රජතුමා. ඔව් Titi. ඔන්න ඉතින් අපේ රජතුමාගේ නම තමයි ලිම් හෝ කියන්නේ. ඉතින් ඔහුටත් අවුරුදු 55ක් වෙනවා Titi. ඉතින් මේ කතාවේ අපේ චරිත ටික දැන් නම් ටිකක් වයසට ගිහින් තියෙන්නේ. ඔව් Didi. ඉතින් 2003 ඉඳන් 2025 වෙනකොට ඉතින් ඉතා ලොකු කාලයක් ගත වෙලා තියෙනවා. හැබැයි ඉතින් Didi තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් අදට යන්නයි සූදානම. ඔව් Titi. එහෙනම් ඉතින් මේ ටිටියන් Didi අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ලයික් කරන්න, කමෙන්ට් කරන්න. අන්‍යෝන්.